අම්මේ මට බත් ටිකක් කවන්නකෝ. ගොඩක් අමාරුයි අතරි දෙනවා. අනේ මේ දැන් බත් ටිකක් කළු හැටි ඉතුරු වෙලා ඇති. පිත්තල හැන්දෙන් හූරගෙන කණ එකයි ඇත්තේ. මට කමක් නෑ අම්මේ. මගේ පුතාට බඩගිනිද? අපි කමු. මට එපා. මල්ලි මේක අම්මට දෙන්න. හෙට අම්මගේ උපන්දිනේනේ. එයා ගොඩක් සතුටු වෙයි. මම දුන්නොත් එයා මේක ගන්න එකක් නෑ. අම්මේ හැපි බර්ත්ඩේ. අනේ මගේ පුතේ අද මගේ උපන්දිනේ. මට මගේ ජීවිතේ ලැබුණු පළවෙනි උපන්දින තෑග්ග. අම්මට මේක දෙන්න කිව්වේ අයියා. එයාට වෙනස්කම් කරන්නේ ඇයි අම්මේ? එයා ඔයාගේ කුසින් බීන උණේකේ වරඳට දැම්මේ. අද වෙනකන් අම්මගේ උපන්දිනේ වෙනුවෙන් කිසිම කෙනෙක්ට ටැග්ගක් දීලා නෑ අම්මේ. ඒ හිත ඇතුලේ තිබ්බේ කියා ගන්න බැරි වුණ මෞසනියසක් අම්මේ. අයියා බව් අම්මේ. එයාගේ අම්මයාව දාලා ගියේ පොඩි කාලෙදිම කියලා කිව්වත් ඔයාමනේ අම්මේ. අයියා අම්මේ අයියට එහෙම කරන්න මගේ අම්මේ. ඔයාට ජීවිතේ එක තැනක වර්ධුනානේ අම්මේ. ඒකනේ මට මගේ තාත්තව නැති උනේ. මට එයාගේ තාත්තේ කියන්න පුළුවන් නම් අයියා අම්මේ අම්මගේම දරුවෙක් විදියට අයියව පිළිගන්න බැරි මගේ අම්මේ. අද ඉදලා එක් කිසිම දවසක එයාට කුඩා අම්ම කියන දෙන්න එපා අම්මේ. මේ ලෝකේ මොම 100ට 100ක් නිවැරදි මිනිස්සු නෑ අම්මේ. ඔයා ඒක හරියට තේරුම් ගන්න අම්මේ.